ජීවය කියන්නේ ඇත්තටම පුදුම දෙයක් නේද? ඒත් කවදාවත් හිතලා තියෙනවද මේ තරම් සංකීර්ණ ජීවයක් රසායනිකව බැලුවම හැදිලා තියන්නේ මොන වගේ සරල දේවල් වලින්ද කියලා. අපි මේ විග්‍රහයෙන් අන්න ඒ රහස ගැන හොයලා බලමු. හොඳයි. අපි එහෙනම් මේ කතාව පටන් ගමු හරිම සරල මූලිකම ප්‍රශ්නයකින්. ඇත්තම අපි මේ ගස්වැල් සත්තු මේ පෘථුවියේ ඉන්න හැම ජීවියෙක්ම හැදිලා තියෙන්නේ මොන වයින්ද? දන්නවද? මේකට උත්තරේ අපි හිතනවට වඩා කොච්චර සරලද කියලා. අපි කොච්චර සංකීර්ණයි කියලා හිතුවත් බලන් ගියාම අපි හැමෝම හැදිලා තියෙන්නේ මේ පොළොවේ තියෙන හරිම සාමාන්‍ය රසායනික මූලද්‍රව්‍ය ටිකකින්. පුදුමයි නේද? බලන්නකෝ අපේ ශරීරයේ බරෙන් 95%ක්ම හැදලා තියෙන්නේ මූලද්‍රව්‍ය 4කින් විතරයි. ඔව් 4යි. ඒ තමයි ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන් සහ නයිට්‍රජන්. මේ ටික තමයි හරියට ජීවයේ හෝඩිය වගේ. මේ සරල අකුරු ටිකෙන් තමයි ජීවයේ මුළු කතාවම ලියවිලා තියෙන්නේ. ඉතින් මේ මූලද්‍රව්‍ය කියන හෝඩියේ අකුරු එකතු වෙලා හැදෙන ප්‍රධාන වචනය කියන්නේ අණුව මොනවද කියලා අපි දැන් බලමු. ජීවත් වෙන්න නැතුවම බැරි ප්‍රධාන අණු කාණ්ඩ 4ක් තියෙනවා. ඒ තමයි කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ්, ප්‍රෝටීන සහ න්‍යෂ්ටික අම්ල. හරි, අපි දැන් මේ එකක් ගානේ අරගෙන කතා කරමු. මුලින්ම අපි කතා කරමු ශක්තිය ගැන. අපිට මේ වැඩ කරන්න, දුවන්න, පනින්න මේ හැම දෙයකම ශක්තිය ලැබෙන්නේ කොහොමද? අපේ ශරීරයට මේ ඉන්ධන දෙන ප්‍රධාන අණු වර්ග දෙකක් තියෙනවා. කාබෝහයිඩ්‍රේට්ස් කියන්නේ හරි සරලව කිව්වොත් අපේ ශරීරයේ ප්‍රධානම සහ ඉක්මනම ශක්ති ප්‍රභවය. හරියට වාහනයකට දාන පෙට්‍රල් වගේ තමයි. දවස පටන් ගන්න, වැඩ කරන්න මේ හැම දෙයකටම අවශ්‍ය ක්ෂණික ශක්තිය දෙන්නේ මෙයා තමයි. ඒත් හැම කාබෝහයිඩ්‍රේට් එකක්ම එක වගේ නෑ. වර්ග තියෙනවා. ග්ලූකෝස් වගේ හරිම සරල තනි සීනි අණු වලින් හැදුණු මොනෝසැකරයිඩ් තියෙනවා. ඊළඟට ඒ වගේ අණු දෙකක් එකතු වෙලා හැදෙන ඩයිසැකරයිඩ් තියෙනවා. ඊට පස්සේ පිෂ්ඨය වගේ දිගු දාම වගේ තියෙන ඒවට තමයි පොලිසැකරයිඩ් කියන්නේ. හරි. කාබෝහයිඩ්‍රේට් වලින් ක්ෂණික ශක්තිය ගත්තට අපිට සමහර වෙලාවට ශක්තිය ගබඩා කරලා තියාගන්න තෝරන වෙනව නේද? අන්න ඒ වෙලේට තමයි ලිපිඩ්. ඒ කියන්නේ මේදයයි තෙලුයි උදව් වෙන්නේ. මේවා තමයි අපේ ශරීරයේ දිගුකාලීන එනර්ජි රිසර්ව් ටැන්ක්ස් වගේ. එහෙනම් ප්‍රධාන වෙනස මේකයි. කාබෝහයිඩ්‍රේට්ස් කියන්නේ ඉක්මනට පාවිච්චි කරන ශක්තිය. ලිපිඩ් කියන්නේ පස්සේ වෙලාවක පාවිච්චි කරන්න ගබඩා කරගන්න ශක්තිය. ඒ විතරක් නෙවෙයි ලිපිඩ් අපේ ශරීරයේ උණුසුම්ව තියාගන්න. ඒ කියන්නේ පරිවර්ණය කරන්න, ඇතුලේ තියෙන අවයව ආරක්ෂා කරන්නත් උදව් වෙනවා. හරි, දැන් ශක්තිය ගැන කතා කළා. ශක්තිය තියෙනවා. දැන් ප්‍රශ්නේ මේ ශක්තිය පාවිච්චි කරලා අපේ ශරීරය ගොඩනගන්නේ කවුද? නඩත්තු කරන්නේ කවුද? එන්න අපි හමු වෙමු ජීවියේ නියම වැඩකාරයන්ට. ප්‍රෝටීන් තමයි ජීව ලෝකයේ ඉන්න බහුකාර්යම අණු. මේවා හරියට ලෙගෝ කෑලි වගේ. හිතන්නකෝ ඇමයිනෝ අම්ල කියලා එකිනෙකට වෙනස් ලෙගෝ කෑලි 20ක් විතර තියෙනවා. අන්න ඒ ටික විතරක් පාවිච්චි කරලා ශරීරයට ඕන කරන මිලියන ගාණක් විවිධාකාර ප්‍රෝටීන් හදාගන්නවා. පුදුම වැඩක් නේද? ප්‍රෝටීන් කරන වැඩ ප්‍රමාණය ඇක්ටටම හිතාගන්නත් බෑ. අපේ මාංශපේශි හැකිලෙන්න උදව් කරන මයෝසින්, අපේ කොණ්ඩේ නියපොතු හදන කෙරටින්, ඇඟ පුරාම ඔක්සිජන් අරන් යන හිමෝග්ලොබින්, ලෙඩ රෝග වලින් අපිව බේරගන්න ප්‍රතිදේහ මේ හැමදේම ප්‍රෝටීන් තමයි. මේ ප්‍රෝටීන් අතරිනුත් හරිම විශේෂ කාණ්ඩයක් ඉන්නවා. ඒ තමයි එන්සයිම්. මේව නැත්නම් අපේ ශරීරයේ වෙන රසායනික ප්‍රතික්‍රියා වෙන්න සමහර වෙලාව අවුරුදු ගාණක් යයි. ඒත් එන්සයිම් ඒ වැඩේ තත්පර ගාණයකින් කරලා දෙනවා. සරලවම කිව්වොත් ජීවය කියන මේ ක්‍රියාවලිය දුවවන්නේ එන්සයිම් කියන මේ පුංචි වැඩකාරයෝ තමයි. හරි. දැන් අපිට ඉන්ධන තියෙනවා, වැඩකාරයයි යන්ත්‍රෝපකරණයයි ඉන්නවා. ඒත් මේ හැමෝදම මොනවද කරන්න ඕන, කොහොමද කරන්න ඕන කියලා අනදෙන්නේ කවුද? මේ මුළු පද්ධතියම පාලනය කරන මාස්ටර් ප්ලෑන් එක තියෙන්නේ කාලංගද? වෙන විදිහකට ඇහුවොත් හිමොග්ලෝබින් හදන්න අර ඇමයිනෝ අම්ල එකතු කරන්න ඕන නියම පිළිවෙල මොකක්ද කියලා කවුද කියන්නේ? සෛලයකට ශක්තිය ඕන වෙලාව හරියටම තීරණය කරන්නේ කවුද? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි න්‍යෂ්ටික අම්ල. මේවා තමයි සෛලයේ තොරතුරු ගබඩාව, ඒ වගේම පණිවිඩ අරන් යන කෙනා. ජීවයේ සම්පූර්ණ තොරතුරු කේතෙම තියෙන්නේ මේ අණු ඇතුලේ. ඒ අතරිනුත් ප්‍රධානියා තමයි DNA. ඒ කියන්නේ ඩියොක්සිරයිබෝ නියුක්ලික් අම්ලය. ජීවියෙක්ගේ S2 පාටේ ඉඳන් හැසිරෙන විදිහ දක්වා හැමදේකම මූලික සැලැස්ම, ඒ කියන්නේ බ්ලූප්‍රින්ට් එක තියන්නේ මේ DNA අණුව ඇතුලේ තමයි. ඉතින් හිතන්නකෝ DNA කියන්නේ ලොකු පුස්තකාලයක් වගේ.
ජීවිතයට ඕනේ හැම සැලැස්මක්ම ඒකේ තියෙනවා. ඒ තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවටත් ගෙනියනවා. RNA කියන්නේ ඒ පුස්තකාලෙන් පොතක් අරගෙන ඒකේ තියෙන උපදෙස් අනුව ගින් වැඩේ කරන කෙනා වගේ. මේ දෙන්න එකතු වෙලා තමයි සෛලේක හැම දෙයක්ම පාලනය කරන්නේ. හොඳයි. අපි දැන් ජීවයේ රසායනික පදනම ගැන ගොඩක් දේවල් කතා කළා. එහෙනම් අපි මේ කතා කරපු ප්‍රධාන අණු හතරෙම වැඩ කොටස ඉක්මනට ආයෙත් මතක් කරගෙන බලමු. මේක හරිම ලේසියෙන් මෙහෙම මතක තියාගන්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට්. ඒ තමයි ඉන්ධන. ලිපිඩ්. ඒවා සංචිත. ප්‍රෝටීන්. ඒ තමයි සේවකයෝයි යන්ත්‍ර සූත්‍රයි. අන්තිමට න්‍යෂ්ටික අම්ල. ඒ තමයි මුළු වෙඩේම ප්‍රධාන සැලැස්ම. ඉතින් බලන්න හරිම සරල මූලද්‍රව්‍ය කිහිපයකින් පටන් අරගෙන මේ ප්‍රධාන අණුකාණ්ඩ හතර එකතු වෙලා තමයි අපි දකින මේ පුදුමාකාර සංකීර්ණ ජීවය නිර්මාණය කරන්නේ. ඒකට බලය දෙන්නේ සහ ඒක පාලනය කරන්නේ. ඒත් අවසාන වශයෙන් හිතන්නම දෙයක් ඉතිරි වෙනවා. මේ කිසිම ජීවයක් නැති සරල රසායනික අණු එකට එකතු වෙලා ජීවය කියන මේ තරම් සංකීර්ණ පුදුමාකාර ලස්සන දෙයක් නිර්මාණය වෙන්නේ කොහොමද? අන්න ඒක තමයි විද්‍යාවේ තවමත් ගවේෂණය කරන ලොකුම අභිරහස් වලින් එකක්.